හෙලෝ මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ බබාට දීපු බ්‍රෙක්ෆාස්ට් රෙසිපි එකක්. අද මං හදන්නේ හබල පෙති. මම මේ හබල පෙති ගත්තේ ග්ලෝමාක් එකේ අර පැකට් කරපු හබල පෙති. මම මේක බබාට බ්‍රෙක්ෆාස්ට් එකට දෙන නිසා බබාට මුලින්ම අවශ්‍ය ප්‍රමාණය තමයි මම මෙතනට අරගන්නේ. ඊට පස්සේ මේ හබල පෙති වල පොඩි මඩ ගතියක් තියෙනවා. දැන් මේක පැකට් එකෙන් ආවා වුණත් හොඳට වොෂ් කරලා තමයි ගන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති අර මේක පොඩක් මම පෙගෙන්න තිබ්බා. විනාඩි 10ක් විතර වතුර එකට දාපු ගමන් මේකේ අර මඩ ගතිය හොඳට පේනවා. ඉතින් මේක හොඳට වොෂ් කර ගන්න ඕනේ බබාට දෙන්න කලින්. ඊට පස්සේ මම මේක හදන්න කලින් රටින්දි කෑල්ලකුත් මම වතුරේ පොඩ්ඩක් සෝක් වෙන්න තියලා තියෙනවා. ඒ වගේම මම මේකට පොල් කිරි පාවිච්චි කරනවාද. මුලින්ම මම හබල පෙති ටික මගේ පෑන් එකට දාලා චුට්ටක් වෙලා තියලා ඊට පස්සේ මම මේකට පොල් කිරි එකතු කරගන්නවා. මේක පොඩ්ඩක් තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට තමයි මම පොල් කිරි එකතු කරන්නේ. මට පොඩක් මදි වෙලා ආපහු මම පොල් කිරි ටිකකුත් ආපහු මම එකතු කරගන්නවා. ඒ වගේම තමයි මම කැමති ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම දැක්ක මේ දවස් ටිකේම TikTok එකේ ෂෙයා වෙනවා බබාට මම දෙන විටමින්ස් මේවා මේ දේවල් මේ පැනඩෝල් බබාට මේක දුන්නා අරක දුන්නා කියලා. ඉතින් ඒවට කමෙන්ට්ස් උත් ඇවිල්ලා තියෙනවා. මම දැක්කා අක්කේ මේක දුන්නට කමක් නැද්ද, මෙහෙම දෙන්නද, කොච්චරක් දෙන්න ඕනේද කියන එක. මම කියන්නේ ඔගොල්ලෝ බබාලට විටමින්ස් වගේ දේවල් දෙනකොට මොනම බෙහෙතක්වත් දෙනකොට ඔයගලන්ගේ බබාගේ ඩොක්ටර්ගෙන් අහලා, කියන්නේ පීඩියාට්‍රීෂියන්ගෙන් අහලා බබාට දෙන ඕනම විටමින් එකක් දෙන්න. මොකද බබාගෙන් බබාට ඒගොල්ලන්ගේ ශරීරය සෞඛ්‍ය වෙනස්. අපිට හිතන විදියට බබාලට බෙහෙත්වත් පැනඩෝල්වත් විටමින්ස්වත් දෙන්න බෑ. මොකද මේ හැමදේම අපි දෙන්නේ චූටි බබාලට. ඒක නිසා ඔයගොල්ලෝ චුට්ටක් මයින්ඩ්ෆුල් වෙන්න දේවල් බබාට දෙන්න කලින්. හරි, දැන් ඔන්න මම රටේ ඉඳී එකක් දාලා ඊට පස්සේ ආපහු මිටි කිටි ටිකක් දාලා හොඳට මේක මික්ස් කරගෙන තියෙන්නේ මට අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ මේ මගේ බබා කන ටෙක්ස්චර් එකට ආවට පස්සේ මම මේක ලිපෙන් ඔෆ් කරලා බබාට කන්න දෙනවා. එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. Thank you for watching.